අයිබෝවන් සුබ දවසක් සුබ දැසනක් මීට අවුරුදු ඒ කියන්නේ මට අවුරුදු 34කට උඩදී ඒ කියන්නේ 1992 93 වගේ කාලේ මං හැදුණු වැඩුණ මගේ ගෙදර කියන්නේ මහ ගෙදර මේ තියෙන්නේ අයියලා දෙන්නයි මායි නංගි අම්මයි තාත්තයි. ඉතින් අපි සහෝදරයෝ මට ඉන්න 3 දෙනෙක්. ඉතින් හැදිච්ච වැඩිච්ච ගෙදර තමයි මේ මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ මගේ මේක පෙන්වන්න නෙමෙයි පොඩි දෙයක් කියන්න. මීට අවුරුදු 34කට කියන්නේ 32කට 33කට වගේ උඩදී අපි මැටි වලින් කරත්ත හදලා මේ පැද්දුවා. ඒ කියන්නේ අයියාලා අපි ටික මේ හරි මේ මිදුල තිබුණේ මෙතන මැටි වලින් තමයි ට්‍රැක්ටර් මැටි වලින් ට්‍රැක්ටරයක් හදලා ඒ ට්‍රැක්ටර තමයි අපි වද්දාුවේ. ඊට අවුරුදු 33කට පස්සේ ඒ සෙල්ලම් කරපු තැනම ඒ මිදුලටම මේ වගේ මගේම කියලා ට්‍රැක්ටරයක් ගෙනාවා. එතකොට අවුරුදු 33කට උඩදී මැටි කරත්ත කියන්නේ මැටි වලින් හදපු ට්‍රැක්ටරයක් හැදපු මම අද මගේම කියලා ට්‍රැක්ටරයක් ගෙනාවා මේ මිදුලට මේ ගෙදරට. අන්න ඒකයි මම කියන්නේ මාර සතුටුයි. මිනිස්සේ දියුණු වෙනවා කියලා කියන්නේ ඒකයි. හීනයක් තියෙන්න ඕන. ඉතින් ඒ හීනම වෙන්න දෙන්න හොඳ නෑ. ඒ හීනේ හැබෑ වෙනකම් ඒ හීනේ පස්සෙම ඉන්න ඕන. ඒක උදේ දවල් රෑ දකින්න ඕන. අනිවාර්යෙන් ඒ වෙනුවෙන්ම මහන්සි වෙන්න ඕන. අන්න එදාට පුළුවන් ඔයාලගේ ඕන හීනයක් ජය ගන්න. ඉතින් මේ තමයි මම පුංචි දවස්වල හැදිච්ච වැඩිච්ච පරිසරය. ඉතින් මේ ගෙදර ඇත්තටම දැන් සහෝදරයෝ අයියලා දෙන්නයි නංගි ඔක්කොම විවාහ වෙලා අයින් වෙලා ඉන්නේ. ඉතින් අද ගොඩක් දුකත් හිතෙනවා. නමුත් මේවා නටබුන් වගේ පත් වෙලා තියෙන මොකද ඔක්කොම අවුරුද්දටවත් නෑ එක්කිනාට එක්කිනා නිවාඩු හම්බ වෙන්නේ නෑ. ඉතින් මේ වගේ කැලේ ඉවලා ඉස්සර ඉතින් කොහොම හරි මට කියන්න තියෙන්නේ ඒ දවස්වල තිබුණ කියන්නේ දැනු සතුටින් තමයි. හැබැයි ඒ දවස්වල තිබුණ තරම් සතුටක් නැහැ. ඉතින් දැන් සල්ලි පස්සෙන් තමයි නිතරම යන්න දෙමොද ජීවිතේ අරගලයක ලොකු අරගලයක ඉන්නේ. ඉතින් මේ ගෙදර දැන් නම් ඉතින් අම්මයි තාත්තයි ඉතින් එහෙම මහා ලොකුට දරුවන්ගෙන් අතරම අපේ අම්මයි තාත්තයි හම්බ කරන් කන්න බලාගෙන ඉන්නේ නැහැ. මේ තියෙන්නේ පොල්. ඉතින් යාලා ඕවා වේලලා මේ තෙල් හිඳලා විකුණනවා. ඒ සල්ලි වලින් ඉතින් යාලා ජීවත් වෙන අපෙන් ඇත්තටම අපෙන් එහෙම යාලා කියන්නේ යාලා ගතපය තියෙන කාල මට උඹලගෙන් එපා කියන එක තමයි අම්මයි තාත්තයි කියන. ඉතින් මේ තමයි අපේ මේ සහෝදරයෝ කියන්නේ අයියයි මායි අපි තුන්දෙනාම මේ හිටපු කියන්නේ කොල්ල තුන්දෙනාම හිටපු කාමරේ තමයි ඔය. එතකොට මේ නංගි හිටපු කාමරේ. එයා ගෑනු ළමයෙක් ඉතින් යාට මේ කාමරේ තමයි දීලා තිබුණේ. ඉතින් ඔය විදිහට මේ ඔය කුස්සිය කොම ගරා වැටිලා තියෙන. ඉතින් ඇත්තටම ඔක්කොම දැන් රජේ රස්සා කරන කට්ටිය ඉන්නේ. ඉතින් ඔක්කොම ගෙවල් දොරවල් හදාගෙන කසාද බැඳලා ඉතින් එයාලගේ ළමයිට උගන්වගෙන ඉන්නේ. ඉතින් මේවා ගැන වැඩි හොයන්නේ නැහැ. ඉතින් මට තිබ්බ ලොකුම මේ මතකයට මම ආවේ මම ට්‍රැක්ටරය අද අරන් ආවේ හොදන්න කියලා. ඇත්තටම මේ කවුපි ටික පස්ස දාන්න ආවට පස්සේ මට මතක් වුණේ ඒ දවස්වල මැටි වලින් ට්‍රැක්ටරයක් පැදපු කියන්නේ මැටි වලින් ට්‍රැක්ටර හදාගෙන ඒකෙන් සෙල්ලම් කරපු මම අද ඒ සෙල්ලම් කරපු ඒ මිදුලටම මගේම කියලා ට්‍රැක්ටරයක් ගෙනල්ලා නතර කරන් ඉන්නවා. අන්න ඒකයි මට ගොඩාක්ම සතුට මේ වීඩියෝ කරන්න හිතුනත් ඒ ගැන. ඉතින් මම ඔයාලට කියන්නෙත් හීන වලට කවදාවත් හීනම වෙන්න දෙන්න එපා. අනිවාර්යෙන් හීනයක් පස්සේ හීනයක් තියාගන්න. ඒ හීන නිතරම දකින්න. හීනයක් වෙනුවෙන් වැඩ කරන්න. හීනයකටම වෙන්න දෙන්න එපා. ඒක හැබෑ කරගන්න කල්ම සටන් කරන්න.